හයි ළමයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් මගේ පළවෙනි vlog එක අරගෙන මම ආවා. ඔයාලා නම් දන්නවා ඇති දැන්ටමත් මම කොහෙද මේ යන්නේ කියලා. අපි ගියේ මේක ප්ලෑන් කරලා ගිය ගමනක් නෙමේ. අපි චර්ච් එකට ගියා. ඊට පස්සේ අපිට හිතුණා මෙට්‍රෝ එකේ අපි ගියේ. ගෙදර යන ගමන් අපිට හිතුණා චුට්ටක් ඩුබයි මෝල් එක පැත්තෙත් ගිහින් යන්න ඕනි කියලා. ඇත්තටම මම ඩුබයි වල අවුරුදු 6ක් දැනට. හැබැයි ඔයාලට කියන්න මම මේ අවුරුදු 6ටම ගිය ෆස්ට් ටයිම් තමයි මේ. ඇත්තටම මාරම ලස්සන තැනක්. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මම මේ වීඩියෝස් ගත්තේ මම නිකන් YouTube එකට දාන්න කියලා ගත්තට ඒව ටිකක් නෙමෙයි. අපි දැන් නම් මෙහි ඉන්නේ ඩුබයි මෝල් එක ඇතුලේ. මේ ඇතුල් වෙන තැන තමයි මේ විදිහට සරසලා තියෙන්නේ. මාරම ලස්සනයි. ආසාවට ගියාට මොකද ගෙදර ඉතිනම් මම හොන්දට මෙහෙම්පත් වෙලා ආවේ. මොකද ගොඩාක් දුර ඇවිදින්න තියෙනවා. අපිට පාර හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ මෙතන මැප් එකක් වගේ තියෙනවා සර්ච් කරලා හොයන්න පුළුවන්. අපි එහෙම තමයි හොයාගෙන ගියේ. මොකද ෆස්ට් ටයිම් යන ගමන. මම තනියෙන් මේ ගමන ගියා නම් අනිවාර්යෙන් මාව අතරමං වෙනවා. ඒ මට හොයාගන්න හරි අමාරුයි. මැප් එකෙන් බලාගෙන ගියත් මට නම් ටිකක් අමාරුයි. දැන් නම් භාගයක් දුර ඇවිල්ලා අපිට මේ යන ගමන් නිල් පාට මකුළුවෙක් හම්බ වුණා. මේවා එකම විදිහට තියෙන දේවල් නෙමෙයි. මේවා කාලෙන් කාලට දවසින් දවසට වෙනස් වෙන ඩිසයින් මේ තියෙන්නේ. මම ඉතින් මේක ඇතුළට ගිය වෙලාවෙ ඉඳන් වීඩියෝ කර කර තමයි ගියේ. මේ යන අතරතුරේ තමයි මම දැක්කේ මගේ බෑග් එක දාන් ඉන්නේ කියලා. ඊට පස්සේ බෑග් දෙකත් මාරු කරගෙන මෙහෙම ඉතින් වීඩියෝ කරගෙන ගියා. ඉන්න බලන්න ළමයි දැන් තියෙන්නේ මොකද්ද කියලා. මේක මටත් ඇත්තට මේ දාගන්න බැරි වුණා දකිද්දි මොකද්ද මේ තියෙන්නේ කියලා. අයියා කියපු විදිහට නම් මේ වැලිකාන්තාරයේ ඉන්න සර්පෙක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ කියලා තමයි මට කිව්වේ. මම හරියටම විස්තරයක් දන්නේ නැහැ. හැබැයි මේක සර්පෙක්ගේ හැඩයක් තමයි මේ තියෙන්නේ නම් මෙතන නම් මට පිස්සු වැටුණා. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. හරිම ලස්සනයි මෙතන. කොහොම හරි ඉතින් ඕවා බල අපි හරි තැනට ආවා. මට මෙතෙන්ට තමයි යන්න ඕනුනේ. මෙතන බලන්න ගොඩාක් ආසාවෙන් මම හිටියේ. ඉතින් අයියට එන්න කියලා මම නම් දුවගෙන ඉක්මනට මම ගියා. කොහොම හරි අන්තිමේට ආවා ඉතින්. හරිම ලස්සනයි. ඔව්ව බල ඉතින් අපි ටික වෙලාවක් හිටියා. මම අයියාගේ ෆොටෝ ටිකක් ගන්න හැදුවා. මේ ඉන්නේ එයා. පේනවනේ. එතනත් මගේ බෑග් එක දාගෙන මටත් අමතක වුණා. ඊට පස්සේ මම බෑග් එක අරගෙන එයාගේ ෆොටෝ ටිකක් අරගෙන අපි දෙන්න මෙතනින් පල්ලෙහාට ගියා. අපි හිටියේ තුන්වෙනි ෆ්ලෝර් එකේ. ඊට පස්සේ අපි පල්ලෙහාට ගියා. ඒකේ දවසන වැඩි සෙනග හිටියේ නෑ වගේ. ඊට පස්සේ මෙතෙන්ට ගියා. මෙතන පොලිමේ ඉඳලා ෆොටෝ අරගෙන ඉතින් බලන්න පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් උඩට ආවා. අයියට වීඩියෝ කරන්න කියලා. මොන තමයි ඉතින් දවසේ ගෙවුනේ අපි. මේක මෙතෙන්ට ගියාට පස්සේ මට ඕනුනේ ගෙදර එන්න. ඊට පස්සේ අයියට ඕන හින්දා අපි ගියා මාළු ටැංකිය බලන්න. මෙතන ලොකු මාළු ටැංකියක් තියෙන්නේ. මාළු ගොඩක් ඉන්නවා. මේ ඉන්න මෝරු. අපි යන දවසේ කොහොම හරි
මේ ටැංකිය ඇතුළේ සුද්ධ කරනවා වෙන්නදී. ඉන්නේ යාලා දෙන්නෙක් හිටියා ඇතුළේ. මම ඉතින් ගිය වෙලාවේ හරි අපූර්ව දෙයක් දැක්කා. මෙතන ඉන්නවා පුංචි මඩුවෙක්. මේ මඩුව පිටිපස්සේ මාළු දෙන්නෙක් මේ පේනවනේ. ඒ දෙන්න මේ මඩුවගේ පස්සේමයි කැරගෙන්නේ. ඒක දන්නේ නේද එහෙම? අපි මේ බැලුවේ එළියේ ඉඳන් මේ ටැංකිය ඇතුළටත් යන්න තැනක් තියෙනවා. ඒකට ටිකක් එකක් ගන්න ඕන. ඉතින් ටිකට් එකක් අපි අරගෙන ඇතුළට ගියේ නැහැ. එළියේ ඉඳන් මෙහෙම බලලා අපි ආවා. මගේ වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්.